ඇය හංසි. පාසල් කාලේ ඒ කාලේ වෙනකොට හිටපු ගෑල් ළමයිගෙන් ලස්සන අතින් ඉස්සරහම හිටපු ගෑල් ළමයි. ඒ ලස්සන නිසාම තමයි හංසිට පාසල් තූරවාදක කණ්ඩායමේ නායිකා වගේම හැම අවුරුද්දෙම අවුරුදු උත්සවවල අවුරුදු කුමාරි වුණේ. ඒ වගේම ඉතින් පිරිමි ළමයිගේ ආකර්ෂණයේ අඩුවක් හංසිට තිබුණෙත් නැහැ. හැබැයි හංසිගේ පාසල් කාලේ හිත ගිය ප්‍රේමවන්තයෙක් හිටියා. කාලෙත් එක්කේ ප්‍රේම සම්බන්ධතාවයක් නතර වුණා. හංසගේ අධ්‍යාපනය නිමා වෙන්නේ එතනින්ම නතර වෙන්නේ සාමාන්‍ය පෙළ අසමත් වීමත් සමග. එතනින් එහාට මුකුත් ඉගෙන ගන්න යාට ඕන කමක්වත් ආසාවක්වත් ගෙදරින් උනන්දු කිරීමක්වත් තිබුණේ නැහැ. ඒක නිසා හංසි ගෙදරට වෙලා ඉන්නවා. ඔහොම ඉන්නකොට අසල්වැසි පිරිමි ළමයෙක් එක්ක හංසිගේ නැවතත් ප්‍රේම සම්බන්ධතාවයක් ඇති වෙනවා. ගෙදරට වෙලා හිටපු හංසිට ප්‍රේම සම්බන්ධතාවයට අකමැති වෙන්න ගෙදර අයට හේතුවක් තිබුණෙත් නැහැ. පිරිමි ළමයාගේ පැත්තෙනුත් හංසිට ගොඩක් කැමති වුණා. කොහොම හරි ගෙවල් දෙකේම කැමැත්තෙන් මෙයාලගේ ආදරේ ඉස්සරහට ගලාගෙන ගියා. ලැබුණ නිදහසත් එක්ක දෙන්නගේ ආදරෙත් එක්ක සීමාවන් කඩා බිඳ දාලා මෙයාලා ඉස්සරහට ගියා. හැබැයි කාලෙත් එක්ක ප්‍රශ්න ගොඩක් ඇති වුණා. ඒ ප්‍රශ්න ඇතිවීමෙන් ගෙදර අය කිව්ව තීරණය කරන්න කියලා හංසිට තෝරගන්න පිරිමි ළමයාවද ගෙදර අයවද කියලා. හංසි දෙලවක් අතර තනි වුණා. ඇයට ගෙදර අයව අතාරින්නත් බෑ, පිරිමි ළමයාව අතාරින්නත් බෑ. හැබැයි ඉතින් අවසානයේදී පිරිමි ළමයාගේ නොඑක් වෙනස්කම් වීමත් එක්ක හංස තීරණය කරනවා ගෙදර අයව තෝරගන්න. අසරණ වෙලා ගත තීරණයත් එක්ක හංසි ගොඩක් මානසිකව වැටෙනවා. නොකනොබී දුක් විඳිනවා. කොහොම හරි ගෙදර අයට මේක බලන් ඉන්නත් බැහැනේ. ඒක නිසා මෙයාලා තීරණය කරනවා පදිංචිය වෙනස් කරන්න. මොකද එයාලා කුලී පදනම මත ගෙදරක නතර වෙලා හිටියේ. ඒක නිසා පදිංචිය වෙනස් කරන්න එයාලට අමාරුනෙත් නැහැ. ඒ ගෙදර පදිංචියට ගියාට පස්සේ කාලෙත් එක්ක හංසි ආපහු යථාර්ථයටපත් වෙනවා. ඊට පස්සේ හංසි තීරණය කරනවා ඇඟලුම් කර්මාන්ත ශාලාවක වැඩට යන්න. එතනත් පුරුදු විදිහටම ඉතින් කැපී පෙනෙන කෙනෙක් වෙනවා හංසි මේ ලස්සන රූ සපුව නිසා. පිරිමි ළමයිගේ ආකර්ෂණයේ අඩුවක් වෙන්නේත් නැහැ. හැබැයි හංසිගේ හිත යන්නේ එක පිරිමි ළමෙක්ට ඒ චාමර. චාමරත් එක්ක හංසි ආදරෙන් ඉන්නවා. කාලෙත් එක්ක ඒ දෙන්නත් යන්න තියෙන උපරිම දුර ආදරෙන් යනවා. ගෙදරට කියලා මේ දෙන්න විවාහ වෙනවා. විවාහ වෙලා චාමරගේ ගෙදරට මෙයා පදිංචියට යනවා. හැබැයි ඒකත් කුලී පදනම මත ජීවත් වෙන ගෙදරක්. ඊට පස්සේ කාලෙත් එක්ක හංසි දැනගන්නවා චාමර කියන්නේ කොහොම කෙනෙක්ද කියලා. චාමර කියන්නේ මත් ද්‍රව්‍ය වලට ගොඩක් ඇබ්බැහි වුණ කිසිම අනාගතයක් ගැන හීනයක් නැති හංසිට බොරු ලෝකයක් මවාපාලා හංසිව විවාහ කරගත්ත කෙනෙක් කියලා හංසි දැනගන්නකොට හංසි ගොඩක් පරක්කුයි. එතකොටත් හංසි මව් පදවිය ලබන්න සූදානම් වෙලා ඉවරයි. දරුවවත් කුසේ තියාගෙන තීරණයක් ගන්න බැරුව හංසි ගොඩක් අසරණ වෙනවා. හංසි ඉවසනවා. හැබැයි අවසානයේදී හංසි තීරණය කරනවා විවාහය ඇතැරලා අම්මයි තාත්තයි ගාවට යන්න. හංසි යනවා. හංසි ගියාට පස්සේ තමයි චාමරට තේරෙන්නේ තමන්ගේ ලේන් උපදින හිටපු දරුවත් තමන්ගේ බිරිඳත් අහිමි වුණා කියලා. ඊට පස්සේ චාමර හංසින් ගෙදරට ගිහිල්ලා පෙරැත්ත කරලා අඬලා දොඩලා හංසිව ආපහු ගෙදරට එක්කන් එන්නේ. ආපහු පරණ ජීවිතයට යන්නේ නැහැ කියන පොරොන්දුවත් එක්ක. ඒ වගේම චාමර ටික කාලයක් ආපහු හොඳට ඉන්නවා. දරුවත් ලැබෙනවා. ඒ දෙන්න සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා. හැබැයි ආපහු කාලෙත් එක්ක චාමරගේ පරණ ගතිගුණ එළියට එනවා. චාමර ආපහු මද්ද්‍රව්‍ය වලට දැඩි ලෙස ඇබ්බැහි වෙනවා. ගෙදර අගහිඟකම් වලින් අඩුවක් තියෙන්නේත් නැහැ. පළවෙනි දරුවට යන්තම් අවුරුදු 2ක් වෙනකොට නැවතත් හංසි අම්මා කෙනෙක් වෙන්න ලෑස්ති වෙනවා. පළවෙනි දරුවෙක් එක්ක අසරණ වෙච්ච හංසි දෙවෙනි දරුවත් එක්ක තවත් අසරණ වෙනවා. කබලෙන් ලිපට වැටුණා වගේ දෙයක් තමයි හංසිට දැන් වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් ආපහු විවාහය ඇතැරලා ගෙදර යන්නත් බැහැනේ. ඒක නිසා හංසි තීරණය කරනවා මොන දේ වුණත් ඉවසගෙන ඉන්නවා කියලා. මේ දේවල් එක්ක හංසිට තිබුණ ලස්සන පෙනුම නැත්තටම නැති වෙලා හංසිට හංසිවවත් අඳුරගන්න බැරි තත්ත්වයක් හංසිට උදා වෙනවා. පළවෙනි දරුවා ලැබෙන්න ඉන්නකොට හංසි ගෙදර ගියාට පස්සේ දැනෙච්ච අර දරු සෙනෙහසවත් දැන් චාමරට දැනෙන්නේ නැහැ. ඒ තරම් චාමර මද්ද්‍රව්‍ය වලට අධික ලෙස ඇබ්බැහි වෙලා ඉවරයි. තමන්ගෙන් වෙන්න වගකීම් යුතුයකම් ඉටු කරන්න තියා හංසි කෑවද බිව්වද තමන්ගේ දරුවා කෑවද බිව්වද කියලාවත් හොයන්න චාමරට කිසි මොනකමක් තිබුණේ නැහැ. මේ තත්ත්වෙත් එක්ක තමයි හංසි දෙවෙනි දරුවාව බිහි කරන්නේ. දරුවෙක් ලැබෙන ඉන්න හංසයට අඩු ගානේ කන්න බොන්න ටිකවත් හරියට ලැබෙන්නේ නැහැ.
අසල්වැසි වල ගෙවල් වල කාන්තාව තමයි පුළුවන් විදිහට හංසිට කෑම බීම ටික හරි ගෙනත් දෙන්නේ. මෙහෙම තත්ත්වෙත් එක්ක ටික කාලයක් හංසි ජීවත් වෙනවා. හැබැයි හංසි තීරණය කරනවා මේ ප්‍රශ්න වලින් ගොඩ එන්න ඕනේ, දරුවෝ දෙන්නා බලා ගන්න ඕනේ, දරුවෝ දෙන්නට උගන්වන්න ඕනේ. ඒක නිසා රැකියාවක් කරන්න ඕනේ කියලා. දරුවන්ව අම්මට බාර දුන්න හංසි නැවතත් ඇඟලුම් කර්මාන්ත ශාලාවක වැඩට යන්නේ තියෙන ප්‍රශ්න වලට තියෙන එකම විසඳුම ඒක නිසා. ඒ වගේම කාලෙත් එක්ක හංසිට තීරණවා හංසිගේ මානසික සහනට ලොකු හේතුවක් කියලා මේ රැකියාවක් කරන්න පටන් ගත්ත එක. මොකද අපායක ජීවත් වෙන හංසිට රැකියාව ස්ථානයෙන් දිව්‍ය ලෝකයක් වගේ වෙනවා. හංසි රැකියාවක් කරනවද හංසි රැකියාව කොහෙද කරන්න කියලාවත් හොයන්න චාමරට ඕන කමක් තිබුණේ නැහැ. චාමර ජීවත් වුණේ චාමරගෙම ලෝකෙක. ඔහොම කාලෙත් එක්ක හංසිට හංසි වැඩ කරපු තැන පිරිමි ළමෙක් ලං වෙනවා. ඒ දනිදු. ප්‍රශ්න දුක බෙදා ගන්න කතා කරාට කාලෙත් එක්ක මේ දෙන්නගේ සම්බන්ධය ගොඩක් දුර දිගේ යනවා. ඒ කියන්නේ හරි හෝ වැරදි අනියන් සම්බන්ධතාවයක් ඒ දෙන්න අතර ඇති වෙනවා. මතක ඇති කාලෙක ආදරෙන් උක වචනයක් අහපු නැති හංසි ප්‍රශ්නත් එක්කම ජීවත් වුණ හංසි දුක් වේදනා සෑහෙන්න විඳපු හංසි ධනදිගේ ආදරේ ළඟ අන්ධ වෙනවා. මේක අනියන් සම්බන්ධතාවයක් කියලාවත් මේක වැරදි දෙයක් කියලාවත් හංසිට තේරෙන්නේ නැහැ. ඒ තරම් හංසි ධනදිගේ ආදරයට ඇබ්බැහි වෙනවා. මේ දෙන්න ආදරය කරන ගත්තට පස්සේ හංසිට නැති වුණ ලස්සන රෝසපු ආයි ටික ටික හංසිට ලැබෙන්න ගන්නවා. හංසි සතුටින් ඉන්නවා. කණ්ණාඩියම තමන්ගේ පෙනුම නැවතත් බලලා සතුටු වෙන තත්වයක් හංසිට උදා වෙනවා. ඇත්තටම හංසි දැන් ජීවත් වෙන්නේ වෙනම ලෝකෙක. හංසිගේ හිතේ දුක කියලාවත් චාමර ගැන ආදරයක්වත් කිසිම දෙයක්වත් තව දුරටත් තිබුණේ නැහැ. තමන්ගේ දරුවන්ගේ ලෝකෙ ලස්සන කරන ගමන් හංසිත් මවාගත්ත ලස්සන ලෝකෙක ජීවත් වෙනවා. හැබැයි මේ සතුට තියෙන ටික කාලයයි. චාමරගේ යාළුවෙගේ මාර්ගයෙන් චාමර දැනගන්නවා හංසිට මේ වගේ සම්බන්ධතාවයක් තියෙනවා කියලා. හංසි රැකියාව කරනකොට හංසි රැකියාව කරන්නේ කොහෙද, සල්ලි කොහොමද හම්බ වෙන්නේ කියලා කිසිම දෙයක් චාමරට හොයන්න ඕන කමක් තිබුණේ නැතත් මෙන්න මෙතනදී චාමර ඇවිලෙනවා. චාමර ගෙදර ඇවිල්ලා හංසි එනකම් බලාගෙන ඉන්නවා. ආපු වෙලාවෙ ඉඳන්ම චාමර කරන්නේ හංසිට පහර දෙන එක විතරමයි. අවසානයේ චාමර කියනවා ආපහු වැඩට යන්නවත් එපා කියලා. ආපහු හංසිට වෙන්නේ පරණ ජීවිතයම ගෙවන්න පටන් ගන්න. පරණ ජීවිතේම නෙමෙයි ඊට වඩා ගොඩක් දරුණු ජීවිතයක්. මොකද මතක් වෙන හැමතිස්සෙම චාමරගේ පහර දීමට ලක් වෙන්න හංසිට සිද්ධ වෙනවා. දරුවෝ දෙන්නව තමන්ගේ අම්මගේ තාත්තගේ ගෙදරට ඇරලවන චාමර ආයෙත් හිතන වෙලාවට ගෙදර ඇවිල්ලා හංසිට පහර දෙන්න ගන්නවා. හංසිගේ දුරකථනය විනාශ කරලා තිබුණ නිසා හංසිට මේ කිසි දෙයක් කාටවත් කියන්න බැරි වෙනවා. ඒ වගේම චාමර ආපහු ගෙදරින් එළියට යන්නේ හංසිව ගෙට දාලා දොර වහලා. කෑ ගහලවත් අසල්වැසි නිවසක ඉන්න කාන්තාවකටවත් කිසිම කෙනෙක්ට මේ කිසි දෙයක් කියන්න හංසි අකමැති වෙන්නේ හංසිගේ අතිනුත් වැරද්දක් වුණා කියලා හංසි කියන්න තියෙන අකමැත්ත නිසා. තමන් මේ වැරද්දට පෙළඹුණේ චාමරගේ තියෙන නොසැලකිලිමත්කම ඒ වැරදි නිසා කියන එක හංසි දන්නවා වුණත් සමාජයට වැරද්දමනේ. ඒක නිසා හංසි කැමති වෙන්නේ නැහැ මේ කිසිම දෙයක් කවුරුත් දැනගන්නවටවත් දරුවන්ට කවදා හරි තමන්ගේ අම්මා මෙහෙම කෙනෙක් කියලා කියන්න කැමති වෙනවටවත්. ඒක නිසා හංසි හැම වේදනාවක්ම හැම පහර කෑමක්ම හැම දුකක්ම හැම කුසගියනක්ම ඉවසගෙන හංසි ගේ ඇතුළට වෙලා හුඟක් අමාරු ජීවිතයක් ගත කරනවා. චාමර කොච්චර අමානුෂික වෙනවද කියනවා නම් අඩු ගානේ හංසිට කන්න ටිකක්වත් දෙන්නේ නැහැ. හංසි කුසගින නිවා ගන්න වතුර ටිකක් බීලා. රැට මොනවා හරි පුංචි දෙයක් දරුවොත් එක්ක බෙදාගෙන කන්න ගෙනත් දුන්නත් මුළු දවසටම හංසිට ලැබෙන්නේ එච්චරයි. රැට ගෙදරට එන දරුවෝ දෙන්නව තුරුල් කරගෙන නිදා ගන්න හංසි මේ කිසිම දෙයක් දරුවන්ට කියන්නේ නැහැ. මොකද තමන් මෙහෙම වැරද්දක් කරා කියලා චාමර කිව්වොත් හැමදාමත් තමන්ගේ දිහා දරුවෝ පවා බලන ප්‍රතිරූපේ වෙනස් වෙන්න පුළුවන් නිසා. ඒක නිසා හංසි මේ හැම දෙයක්ම ඉවසගෙන දරාගෙන ඉන්නවා. හැමදාම එළි වෙනකන් දරුවෝ දිහා බලාගෙන අඬනවා. හැම දුකක්ම වින්දේ හැම දෙයක්ම කරේ දරුවෝ නිසා. ඒ නිසා අවසානයේ දරුවන්ට මේ වගේ දෙයක් චාමර කිව්වොත් කවදා හරි අම්මා මෙහෙම කෙනෙක් කියලා දරුවෝ තමන්ගේ මූණටම කියයි කියන බය හංසිගේ හිතේ තිබුණා. ඒක හින්දා කිසිම දෙයක් දරුවන්ට කියන්න නැතුව මේ හැම වේදනාවක්ම ඉවසගෙන
නිශ්ශබ්ද ජීවිතයක් හංසි ගෙව්වා. චාමරගේ අමානුෂික හැසිරීම එන්නම වැඩි වුණා. හංසි ඉවසීමෙනුත් සීමාවෙනුත් එහාට ඉවසුවේ තමන්ගේ දරුවෝ දෙන්නට දවසක ඉන්නේ තමන් විතරක් කියලා හංසි දන්න නිසා. හැබැයි හැමදේම ඕනම කෙනෙක්ට ඉවසන්න පුළුවන් උපරිම සීමාවක් තියෙනවා. හංසියේ සීමාවෙන් එහාටත් ගිහිල්ලා ඉවසුවත් අවසානය ඒ දවස හංසිට උදා වෙනවා. හැමදේම ලියවිලා තියෙන හංසිට ඕන විදිහට වගේ එදා චාමරට ගෙදර අගුළු දාලා යන්නත් අමතක වෙලා තිබුණා. හංසි ඉක්මනටම ගිහිල්ලා කොලයක් පෑනක් අරගෙන කොලයක ලිව්වා මගේ දරුවෝ දෙන්න මට සමා වෙන්න කියලා. හංසිට ලියන්න ඕන තරම් දේවල් හිතේ හිර වෙලා තිබුණත් ඒ කිසිම දෙයක් හංසිගේ වචන වලට පෙරළුනේ නැහැ. ඒ තරම් හංසිගේ හිත ගලක් වෙලා තිබුණේ හැම දුකක්ම ඉවසගෙන අඩු ගානේ හංසිගේ හිතේ තියෙන මොනවද කියලාවත් හංසිට නොතේරෙන තරමටම. චාමර රෑ වෙනකොට දරුවෝ දෙන්නත් එක්ක ගෙදර එනවා. දොර තියාම දකිනවා ගෙදර දොර ඇරලා කියලා. එතකොට තමයි චාමරට මතක් වෙන්නේ උදේ Taman දොර අගුළු දාලා ගිහිල්ලා නෑ නේද කියලා. චාමරගේ හිතට පුංචි සැකයක් එනවා. ඒ නිසාම ඉක්මනට ගෙට ගිහිල්ලා හංසි කොහෙද ඉන්නේ කියලා බලනවා. හැබැයි හංසි ගෙදර කොහෙවත් නෑ. ඒ වෙලාවේ තමයි චාමරට හම්බෙන්නේ හංසි අකුරු 2-3ක් ලියපු පුංචි කොළ කෑල්ල. චාමර හිතනවා චාමරගේ සැකේ හරි කියලා. හංසි තමන්ගේ අනියා සැමියාත් එක්ක පැනලා ගිහිල්ලා කියලා. චාමර හයියෙන් කෑ ගහලා හැම තැනම බලනවා. හැබැයි හංසි කතා කරන්නේ නැහැ. මේ කෑ ගැහිල්ලත් එක්ක ආලපාල මිනිස්සු මේ ගෙදරට එකතු වෙනවා. හැම දුකක්ම ඉවසගෙන හංසි හංගන් හිටපු ඒ කතාව මේ මිනිස්සු දැනගන්නවා. හැබැයි ඒ චාමරගේ අමානුෂික වද හිංසා ගැන නෙවෙයි. හංසිට තිබුණ අනියම් ප්‍රේම සම්බන්ධතාවය ගැන. හැමෝටම හිතා ගන්න බැරි වුණා. මොකද හංසි කියන්නේ හැමෝමත් එක්ක සුවදශීලීව කතා කරපු හොඳ ගතිගුණ තිබුණ කෙනෙක් කියලා හැමෝම දන්නවා. හැමෝටම මේ කතාව විශ්වාස කරන්න බැරි වෙනවා. හැබැයි ඉතින් දැන් ලියුමකුත් ලියලා හංසි ගෙදර නැහැනේ. ඒක නිසා හැමෝම දන්න අයට කතා කරලා හංසිව හොයනවා. හැබැයි කිසිම කෙනෙක් හංසිව දැකලා නැහැ. ඒත් එක්කම කෙනෙකුගේ කෑගැහිල්ලක් එක්ක හැමෝම වත්ත පල්ලෙහාට දුවනවා. අවසානයේදී හැමෝම දැනගන්නවා හංසි අනියම් සම්බන්ධතාවයේ තිබුණ ඒ කෙනත් එක්ක ගිහිල්ලා නෙවෙයි වත්ත පල්ලෙහා තිබුණු පාළු ළිඳ හංසිගේ ඉරණම විසඳ ගන්න හංසිට උදව් කරලා කියලා. ඒ වෙනකොටත් හංසිගේ අවසන් හුස්ම මේ වාතලට මුසු වෙලා ගොඩක් වෙලා ගිහිල්ලා. හැම දුකක්ම ඉවසගෙන හැම වේදනාවම ඉවසගෙන දරුවෝ වෙනුවෙන් ජීවත් වුණ හංසි දරුවෝ දෙන්නවත් මේ ලෝකේ තනි කරලා දාලා මේ ලෝකේ ඇතෑරලා දාලා ගිහිල්ලා තිබුණා. කා අතරත් කැපිලා පේන ලස්සනක් තිබුණ සුදු නෙළුම් මලක් වගේ හංසි ජීවිතේ ගත්ත මෝඩ වැරදි තීරණයක් නිසා විඳින්න තියෙන හැම දුක් අන්දරාවක්ම ඉවසලා දරා ගන්න බැරි තැන ජීවිතය අතාරිනවා. හංසිට ජීවිතේ වැරදුනා. හැබැයි ඒකෙන් වැරදුනේ හංසිට විතරක් නෙවෙයි. හංසි නිසා මේ ලෝකෙ එළිය දැක්ක දරුවෝ දෙන්නට ජීවිතේ වැරදුනා. ඒ දෙන්නට තමන්ගේ අම්මා නැති වුණා. අම්මා විතරක් නෙවෙයි. චාමරගේ මේ ක්‍රියාකාරකම් නිසා කොහොමද දරුවෝ දෙන්නෙක් බලා ගන්න බැරි බව දන්න දෙමව්පියන් චාමරගේ දෙමව්පියන් එක් දරුවෙකුත් හංසිගේ දෙමව්පියන් අනෙක් දරුවාත් බාර ගන්නවා. අවසානයේදී 4 දිනකගේ ඉරණම 4 විදියකට විසඳෙනවා. කවුරු වුණත් තමන්ගේ ජීවිතය ගැන තීරණයක් ගන්නකොට එකපාරක් නෙවෙයි 100,000 පාරක් හිතන්න ඕනේ. මොකද තමන් ගන්න තීරණයෙන් වර්ධින්නේ තමන්ට විතරක් නෙවෙයි වෙන්න පුළුවන්. තව ජීවිත ගොඩක් ඒ තීරණය නිසා විනාශ වෙන්න වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා කවුරු මොන තීරණය ගත්තත් ඒකින් වෙන්න පුළුවන් දේ ගැන හොඳට හිතලා තීරණය ගන්න ඕනේ. එහෙනම් හැමෝම හැමදාමත් සතුටින් ඉන්න ඕනේ.